කොහොමද ඉතින් මගේ යාළුවනේ? ඔයාලට සුබම සුබ දවසක් වේවා. තදින්ම අවුව වැටිලා දැන් දවස් 2-3කට කලින් හොඳටම වැස්සා. ඉතින් දැන් නම් පරිසරයේ හරිම ලස්සන පෙනුමක් තියෙනවා. අර අවුරුදු කාලෙට එන පෙනුම. අන්න ඒ පෙනුම දැන් නම් පරිසරයේ තියෙනවා. ඉතින් මේ ඉස්සරහට එළඹෙන්නේ වසන්ත කාලෙනේ. ඉතින් ඒක නිසා ගස්වල ලස්සනට මල් පිපිලා පරිසරය අලුත් වෙලා හරිම ලස්සනට තියෙනවා. ඔයාලට මං කලින් වීඩියෝ එකකින් දැම්මනේ මගේ ඩුබයි රෝස ටික ඔක්කොම සවුත්තු වුණා. දිලීර රෝගයක් ඇවිල්ලා ඔක්කොම විනාශ වෙලා ගියා. දැන් ඉතින් ඒ තිබ්බ පාටවල් එකක්වත් මං ගාව නෑ. මගේ වීඩියෝස් බලන, කමෙන්ට් කරන, ලයික් කරන ඔයාලා සියලු දෙනාටම ගොඩාක් ස්තුතියි. ඉතින් මගේ වීඩියෝ බලන අලුත් යාළුවන්ට ආරාධනා කරනවා මගේ channel එක subscribe කරලා තියාගන්න කියලා. එහෙනම් ඉතින් දැන් බලමු මං අලුතෙන් හදන දිය කුණුළු පාත්‍ය. ඔන්න ඔය පැල ටික ඔතනින් අයින් කරලා ඔතෙන්ට දිය කුණුළු පැල ටිකක් දාන්න තමයි හදන්නේ. එහෙනම් ඉතින් බලමුකෝ ඒක හදන විදිහයි මම පොහොර දාන්නේ කොහොමද කියලා. ඔය පඳුරු ටික එතන හොඳට හැදුනේ නෑ. මොකද අවුවසර වැඩිනේ. ඉතින් ඒවා එවනේ හරියන ඒවා. මමම පැල කරගත්ත දිය කුණුළු පැල තමයි හදන්න යන්නේ. එක එක පාටින් මං හිතන්නේ පාට වර්ග 3ක් විතර තියෙනවා. මාරුවෙන් මාරුවට ඒ පැල ටික හදාගන්න තමයි හදන්නේ. එහෙනම් බලමුකෝ කොහොමද මම ඒවා හදාගන්නේ කියලා. ඔය හදන්නේ සුදු පාට මල් පිපෙන පැලයක්. තව රෝස පාට, ලා රෝස පාට ඒ වගේ පැල ටිකක් තමයි මාරුවෙන් මාරුවට හදන්නේ. එහෙනම් අපි බලමුකෝ මන් දාන පොහොර මොනවද කියලා. මුලින්ම ඔය දාන්න හදන්නේ යාර්මිලා කම්ස් එක. මොකද පැල වර්ධනය වෙන්න යාර්මිලා කම්ස් එක ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට ඇලක් වගේ හදාගෙන පැලේ ළඟින්ම මේ චුට්ටක් විතර ඈතින් ඔන්න ඔය වගේ දාගන්නවා. ඊට පස්සේ දම් කැට එක තමයි දාන්න හදන්නේ. ඉතින් මගේ දම් කැට නම් හුලම් වැදිලා පොඩ්ඩක් දිය වෙලා. ඒ වුණාට කමක් නෑ. ටිකක් විතර ඒකෙනුත් දාගන්නවා. මොකද දම් කැටවලටත් පැලේ වර්ධනය වෙන්න ඒ පොහොර එක ගොඩාක් වැදගත් වෙනවා. ඊට පස්සේ නිල් කැට. ඉතින් නිල් කැටත් එහෙමයි. පැලේ වර්ධනය වෙන්න ගොඩාක් නිල් කැට වැදගත් වෙනවා. ඉතින් ඔන්න ඔය පොහොර 3ම දාලා ඉවර වෙලා පස් වලින් වහන්න ඕනේ. නැත්තම් ඒක වාෂ්ප වෙලා යනවා. ඒකේ තියෙන පොහොර රසය පසට උරාගන්නේ නැතුව යනවා. පැලේට ලැබෙන්නනේ අපි පොහොර දාන්නේ. ඒක නිසා පස් වලින් අනිවාර්යයෙන්ම වහන්න ඕනේ. පොහොර ටික දාලා ඉවර වෙලා අනිවාර්යයෙන්ම වතුර දාගන්න ඕනේ.
හදාගත්තට පස්සේ ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. ඔය පැල ටික ලොකු වුණාම මල් පිපෙනකොට ආයෙමත් වීඩියෝ එකක් අරන් එන්නම්කෝ. මගේ බෝගන්විලා පැලවල දැන් ගොඩක් මල් පර වෙලා. ඒවා කප්පාදු කරගන්න තමයි දැන් මං හදන්නේ. කප්පාදු කරේ නැත්තම් ආයෙමත් ලස්සනට මල් පිපෙන්නේ නැහැ. බෝගන්විලා වලට ඉතින් හොඳට අවුව ඕනේ. අවුව තිබ්බොත් හොඳට මල් පිපෙනවා. මම ඔය බෝගන්විලා පැල දෙක හදලා තියෙන ආච් එක හදාගන්න විදිහ කලින් වීඩියෝ එකක දාලා තියෙනවා. ඔයාටත් පුළුවන් ඒක බලලා හදන්න. හරිම ලේසියි. එහෙනම් ඉතින් අපි බලමු මගේ පොකුණට මොකද වුනේ කියලා. ඔන්න බලන්නකෝ යාළුවනේ. දියසෙවල ගොඩාක් බෝ වෙලා. ඒක බෝ වෙන දියසෙවල එකක්. ඉතින් පොකුණ වහගෙන තමයි තිබුණේ. මල් පිපෙන්නෙත් නෑ පඳුරු වල. කලින් නම් ඉතින් පොකුණේ ඔය දියසෙවල තිබුණේ නෑ ඔහොම. මම වැවකින් නිල් මානෙල් පඳුරක් ගෙනාවනේ. ඒ නිල් මානෙල් පඳුරේ ඔය දියසෙවල තිබිලා තියෙනවා. ඒකෙන් තමයි ගොඩාක් පොකුණට බෝ වෙලා තියෙන්නේ. ඉතින් දියසෙවල් එහෙම ගොඩාක් තියෙද්දී මල් පිපෙන්නෙත් නෑ. ගොඩාක් දියසෙවල අයින් කරා. ඊට පස්සේ නම් ඉතින් මල් හැදෙන්න ගත්තා. ඔයාගේ පොන්ට් එකෙත් බැරි වෙලා හරි ඔය වගේ දියසෙවල තියනවා දැක්කොත් අනිවාර්යෙන්ම බෝ වෙන්න කලින් අයින් කරන්න. ඔය බලන්නකෝ යාළුවනේ. පොකුණේ අඩියේ ගොඩාක් දියසෙවල තියෙනවා. දියසෙවල අයින් කරාට පස්සේ දවසක තමයි ඔන්න ඔය විදිහට ලස්සනට මල් පිපිලා තිබුණේ. නැත්තම් පඳුර වහගෙන තමයි දියසෙවල හැදිලා තිබුණේ. ඒක නිසා මාසයක් විතර එක මලක්වත් පිපුන්නේ නෑ. දැන් නම් ඉතින් ඔය විදිහට තියෙනවා. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක අවසන් කරනවා. එහෙනම් ගිහින් එන්න. පරිස්සමෙන් ඉන්න. බුදු සරණ ඔයාට.